හෙලෝ ගුඩ් මෝර්නිං ළමයි. මම අද උදේම ලෑස්ති කරගත්තා පොතු බරි කරියක් හදන්න. පොතු බරි කිව්වහම ඔයාලා බලන්න ඇති මේ මොනවද කියලා. මේ තමයි ගල් මාළු. ගල් මාළු කරියක් හදන හැටි තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ. මුලින්ම අපි මේ වගේ පදමට හරි ගස්ස ගන්න ඕන මාළු ටික. ඊට පස්සේ ලුණු ටිකක්, සුදු ලුණු, කරපිංච, රම්පේ, මිරිස් ටිකක් කපාගෙන ලෑස්ති කරලා තියන්න ඕන. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒක හොඳට රත් කරගන්න ඕන. හොඳට වළඳ තෙල් තවර ගන්න ඕන. ඊට පස්සේ කුළුබඩු කලමනා ටික එකතු කරගන්න ඕන. මුලින්ම අපි දාන්න ලෑස්ති කරගන්න ඕන කපාගත්තු පොඩියට කපාගත්තු සුදු ලුණු. මේ තමයි පොඩියට කපාගත්තු සුදු ලුණු මුලින් දාන්නේ. ඊට පස්සේ රම්පේ, කරපිංච, ලුණු ටික තෙල් ටික හොඳට බැදෙනකන් හොඳට හැඳි ගන්න ඕන. ඊට පස්සේ අපි රන්වන් පාට වෙනතුරු හොඳට බැද ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි මාළු කරියට ඕන පදමට මේ ටික ලෑස්ති කරන්න අපි සකස් කරගන්නේ. ඔයාලා ආස ඇතිනේ මේ වගේ මාළු කරියක් හදන හැටි. මම බ්ලොග් එකකින් ගේන බලන් ඉන්නේ නැති. ගොඩ කාලෙකින් තමයි මේ බ්ලොග් එකක් දාන්නේ. වෙලාවක් තිබුණේ නැහැ. ඒකින්ද මේ ඉදිරියට මම තවත් වීඩියෝ ගේන්නම් ඔයාලට. මේ වගේ රන්වන් පාට වෙනතුරු හොඳට සුවඳ ගහන්න බැද ගන්න ඕන. ඊට පස්සේ ලුණු ටිකක් දාලා හොඳට රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕනේ. ඔයාලා ඒ කියන්නේ මේ පොතුබරි කරිය මස් වගේ හොඳට තැම් වෙනවා. හරිම රසයි. මේකේ වැඩිය මේ හොද්ද තියන්නේ නැහැ. හොද්ද බොහොම අඩුවෙන් තමයි තියාගන්නේ. ඊට පස්සේ මේකට කහ චුට්ටක් දාන්න ඕන පාට වෙන්න. ඊට පස්සේ මිරිස් කුඩු පොට්ටක් දාන්න ඕන. ඊට පස්සේ බැදපු මිරිස් කුඩු ටිකක්, මස් කරි ටික හොඳට දාලා ඒකත් හොඳට රන්වන් පාට වෙනතුරු මේ මෑන්ජනේ හොඳට කලවම් කර ගන්න ඕන. ඊට පස්සේ මේ පේනව නේද ලස්සන පාටකට තියෙන විදිය. ඊට පස්සේ ඒකට ලුණු චුට්ටකුත් දාන්න ඕන. අවශ්‍ය පදමන ලුණු දාලා හොඳට කලවම් කර ගන්න ඕන. මේ බලන්න ලස්සන පාටක් පේනව නේද? ලස්සන. මේකට ඊට පස්සේ අපි අර පදම් කරගන්න දාද්දු පොතුබරි නැත්තම් ගල් මාළු ටික දාලා ඒකට මම පදම් වෙන දැන් මේ මිරිස් කුඩු ටික, කහ කුඩු ටිකක් දාලා හොඳට පදම් වෙන තිබ්බා. තව මේ ගොරක ඇඹුල් චුට්ටක් ඊට පස්සේ දෙහි චුට්ටක් දාලා හොඳට පදම් වෙන තියලා තමයි මම මේ ගල් මාළු ටික මේ හදාගත්තු පදමට දැම්මේ. දැන් ඒක හොඳ මද රස්නේ පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕන. හොඳට කලවම් කරගෙන පස්සේ මේ වගේ පිඟානකින් වහලා හොඳට ටිකක් තැම්බෙන්න තියන. තැම්බෙන්න තිබ්බයින් පස්සේ බලන්නකො ලස්සන පාටකට තියෙන විදිය. මාළු කියලා හිතන්නවත් බෑ නේද? මස් වගේ. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් හදාගන්න. මේක තවත් තැම්බ ගන්න. රසවත් වෙන්න වතුර චුට්ටක් දාලා මේක තවත් මද ගින්දරේ තියන්න ඕන. බලන්නකො ලස්සන පාටක් තියෙන විදිය. ඔයාලා ආසයි නේද මේ වගේ කෑමක් කන්න? හදලා බලන්නකෝ. හදලා මටත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නකෝ බලන්න. ෆොටෝ එකක් නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන්නකෝ ලස්සන පාටකට තියෙන විදිය. ඊට පස්සේ හොඳට තැම්බෙන්න තියන්න ඕන. මේ හොද්ද කන්න බෑ. හොද්ද හොඳට හින්දන්න ඕන. හින්දලා තමයි අපි බලන්නකෝ ලස්සන පාටකට තියෙන්නේ. බලන්න මස් වගේ. මේ බලන්න හොඳට පේනවා. මස් වගේ තමයි. හොඳ රසවත් සුදු බත් එක්ක පොල් සම්බෝලයක්, මේ මාළු කෑල්ලක්. හරිම රසයි. කොහොමද? ඒ කටට කෙලවරනව නේද? බයි බයි ගිහින් එන්නම්.